ඇවිල්ලා තියෙන්නේ අන්බොක්සිං වීඩියෝ එකක්. ඔන්ලයින් shopping haul එක අහගත්තේ ඇත්තටම කරදරින් බේරෙන්න ඕන නිසා මට හොඳ වැඩක් වුණා. limited time period එකකට තමයි මේ $13යි තියෙන පැකේජ් එක ඇවිල්ලා තියෙන විදිය. Hello කොහොමද? නදාරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔන්ලයින් shopping haul එකක්. මම කලින් online shopping haul එකක් කරලා නැහැ. මම grocery shopping hauls නම් කරලා තියෙනවා. හැබැයි online shopping haul එකක් කරන first time. ඉතින් මේ Temu එකෙන් මම order කරගත්ත දේවල් මම තාම packet එක open කරලා නැහැ. ඔයගොල්ලොත් එක්කම open කරන්න හිතාගෙන හිටියේ. ඇත්තටම මම Temu එක download කරගෙන app එක දාගත්තේ ඇත්තටම කරදරින් බේරෙන්න ඕන නිසා. මොකද්ද මේ ඉච්චර මේ advertise කරන්න කියලා බලන්න මම හිතන්නේ ඒගොල්ලෝ සාර්ථකයි. බලපුවම තේරුණා හොඳ range එකක් තියෙනවා products වල සහ හොඳ promotions ගොඩක් තියෙනවා කියලා. ඉතින් මම හිතනවා order කරලා බලන්න ඕනේ කියලා. ඒක නිසාම order කරා. තාම package එක unbox කරලා නැහැ. ඔබට එකමයි unbox කරන්න හිටියේ. මට හොඳ වැඩක් වුණා. හොඳ වැඩක් කියන්නේ අතරම මේ මම පොඩ බය වුණා. කොහොමරි order කරගත්තා. order එක place කරගත්තා. මේක delivery free කියලා දාලා තියෙනවා. හැබැයි ඒක limited time period එකකට තමයි delivery free කියලා තියෙන්නේ. ඒක නිසා ඉදිරියේදී ගොඩක් දුරට සමහර විට delivery charges add වෙන්න පුළුවන්. දන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ටැක්ටික් එකක්ද මොකද කියන්නේ දන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් අපි බලමු දැන් පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා සහ quality එක කොහොමද කියලා. මම items 12ක් order කරගත්තා. මට ගියේ $13.09 වගේ ප්‍රමාණයක් එහෙම තමයි. ඩොලර්ස් වලින් තමයි ඔයගොල්ලන්ගේ deduct වෙන්නේ USD වලින්. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ පැකේජ් එකේ කියලා. මටත් ඉවසිල්ලක් නැහැ මොනවද පැකේජ් එකේ තියෙන්නේ කියලා බලන්න. මම දන්නවා මොනවද තියෙන්නේ කියලා එනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔන්ලයින් එකක් කවුරුර ඇවිල්ලා තමයි තියදට ටැග් එකක් දීලා ගියා වගේ. මටත් තියෙන මේ වගේ ෆීලිං එකක්. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. තියෙනවා පැකේජ් එක. අපි බලමු මොනවද මේ තියෙන්නේ කියලා. පරිස්සමට ගලවන්න වෙයි. උඩටම වෙනකම් තියෙනවා. මට තේරෙනවා මොන හරි බලන්න මෙතනින් ගන්නවා. හොඳ වෙලාවට මේ බලන්න එකක් ඇවිල්ලා තියෙන විදිය. මේ කපටිම ගැටුණා. අපි බලමු මේක මොකක්ද කියලා. මෙන්න මේක තමයි මුල්ම එක. මේක ඇවිල්ලා ළමයි මේ කෝම් වල පනාවේ කොණ්ඩේ රැඳුරම අයින් කරන පොඩි ගැජමැටික් එකක්. මේකේ මම මේ වගේ ප්‍රයිසස් ටික උඩින් දාන්නම්. මේකේ මෙහෙම කරලා මම පෙන්නන්නම් පස්සේ මේක කොහොමද කියලා. මේ මගේ තියෙන කෝම් එකක් තියෙනවා මේ බැම්බෝ එකක්. ඒකේ කොහොමද අයින් කරන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේක කෙස් පැටලෙන කෙස් බලන්න පනාවල් වල බ්‍රෂර්ස් වල අයින් කරන්න තමයි මේක. ඊට පස්සේ තියෙනවා මේ ඇවිල්ලා මම පේනවා ගන්න. මේ ඇවිල්ලා පෆ් එකක්. පෆ්ස් 3ක්. ඔයගලන්ට පවුඩර් එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. translucent powder, compact powder apply කරන්න පුළුවන්. පෆ් 3ක්. මේ තියෙන හොලක මෙහෙම. මෙහෙම ඇස් වලට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් තියෙන්නේ ඒ 3. මේකෙත් මම දාන මේ ඔක්කොගේ මම දාන prices කොහොමද කියලා. මෙන්න මේක ඇත්තටම මට නෙමෙයි. මේක මගේ හස්බන්ඩ්ට. මොකද එයාගේ කොල්ලේ මම දන්න දවස් ඉඳලා ඒක සුදු වෙනවා. ඉතින් යා කරන්නේ ඒකට කලර් එක ඩයි නෙමෙයි කලර් එක දානවා. බ්ලැක් කලර් එක යා මෙච්චර දවසක් ඒක සලෝන් එකේ ගිහිල්ලා කරගත්තේ. හැබැයි කලර්ස් ඔක්කොම ගන්නේ මෙයා. ඒක නිසා ඉතින් අපි ගෙදර කරලා බැලුවා. මේ ඇත්තට මේක හොඳයි. ඉතින් ඒක නිසා යාර දැනගෙන කියනවා පොඩි බඩු ටිකක් මම හිතුවා යාට ටිකක් ඔඩර් කරලා දෙන්න ඕනේ. මේක අහම්බෙන් මම දැක්කේ. මේ තියෙන්නේ ඒකේ brushes ටික. තියෙනකේ brushes ටික. somehow මේකේ තියෙනවා
මේ අන්න පොඩි අනේ රයිට් මේ තියෙන්නේ කනට එහෙම ඇති වේද මම එහෙම දාන්න කනේ ගෑවෙනවට යාට මේක ඇති වේද මම මේ කප් එක නම් එච්චරම අනේ මම කප් එක නම් එච්චර හයිය පාටක් නෑ මේ ග්ලව්ස් සයිස් 3කින් ඇවිල්ලා තියෙනවා මේව නම් disposable ද මන්ද but can reuse මං හිතන්නේ reusable sizes 3කින් මම දැකපු විදියට තියෙනවා sizes 3කින් තියෙනවා ඉතින් මේක යාට තමයි හොඳටම වෙන්නේ මොකද කියලා කොහෙන්ද ෆෑන් එකේ සද්දේ ගණන් ගන්න එපා කැඩෙනවා එනවාට ඉතින් දාමු මේකටම මොකද හරි මේක එච්චරයි බලමු අයිටම්ස් 12ක් නේ දැන් අපි අයිටම්ස් 3ක් බැලුවා මෙන්න මේක මේ පොඩි විස්ක් එකක් කොතනින්ද ආවේ ඔය එග් ෆ්‍රයි කරනකොට එහෙම විස්ක් කරන්න වෙනවනේ ඩාලර් පෙන්නන්න විස්ක් එකක් තමයි මේක චෝටි හරිම හැන්ඩි ෂෝක් රයිට් අයියෝ මෙන්න මේක නම් මම සිලෙක්ට් කරපු පාට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මේක මම සිලෙක්ට් කරේ කළු නෙමෙයිනේ මේක ළමයි අර මේ aroma diffusers වලට දාන්නේ උස නම් හරි මේ තියෙන්නේ ඒකට එන මේවා මේකට වෙන මෙහෙම දාන්න ගහන්න තියෙන මෙහෙම කරලා නාලට පිච් එකක් දාන්න තියෙන්නේ ඒ ටික මං බලමු මම මේක රිටර්න් කරයි ගොඩක් දුරට මම මේක ඉල්ලුවේ මම බ්ලැක් නෙමෙයි මං ඉල්ලුවේ නිකන් වුඩන් කලර් එකක් බේජ් වගේ හැබැයි ඇවිල්ලා තියෙන්නේ බ්ලැක් I'm not satisfied with it මේකට කොහොමද යටට අර මේ ජා එක ගන්නත් ඕනේ මේක ලස්සනයි මේක වැරද්දක් නැහැ නමුත් මේක මම බලාපොරොත්තු වෙන කලර් එක මම සිලෙක්ට් කරා හරියට බලන්න ඕනේ ආයෙත් මේක නෙමෙයි මම දැම්මේ මම බේජ් කලර් දැම්මේ මට 100% sure okay we'll see මෙන්න මේක නම් සාමාන්‍යයෙන් මම self makeup වලට අලුත් කෙනෙක් කියන්නේ මෙහෙමයි මම කලින් ඔය අයි ෂැඩෝ අයිලයිනර්ස් දාලා ලිප්ස්ටික් දාලා පොඩි වැඩ ටිකක් කරගෙන තියෙනවා. පස්සේ ප්‍රොපර් විදියට හොඳට බේස් එකක් දාලා මේකප් කරන්න මම අලුත් හැබැයි මේක පුළුවන් විදිහට ඉගෙන ගත්තා. මොකද හැමදාම කැන්සර් සලෝන් එකකට යන්න ඕනේ අපි. යන ප්‍රශ්නයක් නෑ අපි කොහොමත් ෆන්ක්ෂන් එකක් වගේ දෙයකට යන්න ඕනේ. නමුත් ඔයගලගේ ඩේ ටු ඩේ දිනදා අවශ්‍යතාවයකදී රැකියාවට යද්දී ඒ වගේ අවශ්‍යතාවයකදීත් හැම වෙලාවෙම අපිට සලෝන් එකකට යන්න බැහැනේ. ඉතින් ගැහණු කෙනෙක් විදියට පොඩක් මේකප් ටිකක් කරන විදිහ ඉගෙනගෙන තියාගෙන ඉන්න එක ප්‍රොපර් මේකප් එකක් කරන විදිහට හොඳයි. ඉතින් මම මේකප් අයිටම්ස් ටික ඔක්කොම මම ස්ටෝර්ස් වලින් ගත්තේ. ස්ටෝර්ස් in the sense clothing stores වලින් ගත්තා. ඒ අදාළ මේකප් විකුණනම තැන් වලින් ගත්තා. හැබැයි මට පොඩි ඩවුට් එකක් තිබ්බා හැමෙහෙන් ගන්න. හැබැයි කෝකටත් කියලා මම මේ ඕඩර් කරා මේකෙන් මේ මොකද මේක මේ ඇත්තටම මේ මම මේකප් කීපයක් අයිටම්ස් දැම්මා. මේ එකක් බලන්න පෙන්නන්න. පේනවද නැහැ. මේකේ එක පැත්තක තියෙන highlight එක. අනිත් පැත්තේ තියෙන්නේ contour එක. stereoscopic skyview කියලා බලමු නිකන් මේක adjustable යා
yeah, adjustable මම මේක මේ මූණේ දැම්මම ගන්න නැහැ මම චුට්ටක් ගාලා බලනවා තේ කොහොමද ගෑවෙන්නේ නැහැ ගොඩක් ලයිට් ෂේඩ් එකක් තියෙන්නේ මට පේන්නේ ගන්නෙ නැහැ ගොඩක් ලයිට් ෂේඩ් එකක් තියෙන්නේ බලමු අනිත් පැත්තේ highlight එක කොයි වගේද කියලා දැන්වත් මම මේ අයි ෂැඩෝස් වලින් මම highlighters දාන්නේ බලමු ගොඩාක් ක්‍රීම් කලර් එකක් තියෙන්නේ අර පේන්නේ නැතුව ඇති නැචුටක් ගාගෙන ඉඳලා බලමු වරදක් නෑ එකම තියෙන දේ අපේ මගේ ස්කින් කලර්ස් එක මේ ෂේඩ් එක ගැලපෙයිද කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ මම රිවිව්ස් බලලා ගත්තේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඔන්ලයින් දෙයක් ඕඩර් කරනකොට මම ඇත්තටම මම කලින් ඔන්ලයින් කියලා ඕඩර් කරලා තින්නේ Facebook pages වලින් බලලා මොන හරි ඕඩර් කරලා තියෙනවා ඊට අමතරව eBay එකෙන් සහ Daraz එකෙන් තමයි ඕඩර් කරලා තියෙන්නේ මම AliExpress එකත් ඕඩර් කරලා නැහැ එතකොට eBay එකේ නම් ඔය පොඩි දේවල් පොඩි ගැජමැටික්ස් තියෙන අන්නේ තමයි ඕඩර් කරලා තියෙන්නේ Daraz එකෙන් මම ඕඩර් කරනකොට මම අනිවාර්යයෙන්ම රිවිව්ස් කියලා බලනවා Daraz එකට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ quality එකේ ප්‍රශ්නයක් හැබැයි එහෙම නෑ ඔයගොල්ලෝ බලලා ගන්නකොට ගන්න මම low quality බඩු වලට අවලා දෙනවා Daraz එකේ ඒ වගේම හොඳටම quality තියෙන බඩුත් මම order කරගෙන දෙනවා ඉතින් සමහරලාට reviews තිබ්බත් සමහර ඒවා reliable reviews නෙමෙයි ඒක චුට්ටක් බලන්න මේ හැම එකක්ම මම order කරගත්තේ reviews බලලා ඉතින් ඒ reviews හොඳයි කියලා කියන්නේ හැම වෙලාවම ඔයාගේ අතට එන product එක හොඳයි කියන එකමත් නෙමෙයි නමුත් ඉතින් මම හිතනවා මේක හොඳයි කියලා එකම දේ makeup items ගන්නකොට වෙන්න පුළුවන් දේ ඔයාගේ undertone එකත් එක්ක match වෙන්නේ නැති වෙන්න පුළුවන් ඔයා ගන්න product එක සහ ඒකේ quality එක ওই කාරණා දෙක තමයි. ඉතින් quality එකේ issue එකක් නැත්තම් වෙන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ ඔයාගේ tones වලට මේකේ මේ colors මේ දේවල් ගැලපෙන්නේ නැති කියලා උනට බලනවා මම පාවිච්චි කරලා මම ඔයගලන්ට කියන්නම්. බලමු මම makeup මගේ මම simple makeup එකක් කරගන්න විදිය මේ මගේ තියෙන ඒවා සහ මේ ගෙනවපු ඒවත් එක්ක බලමු මම කරලා පෙන්නන්න පුළුවන්. හරි අපි යන් ඊළඟ එකට. ඊළඟට මේක මේ shoe polish කරන එක. shoe polish නෙමෙයි මේ ඔයගලන් මේ wash කරනකොට සපත්තු එතකොට දැන් මගේ හස්බන්ඩ්ගේ දෙන්නගේම white canvas තියෙනවා. ඒවා සෝදනකොට හරිය ගැටලුවක් මේ හරියම මේ brush එකක් නැති එක. මේකට මෙහෙම මේ කෑල්ලට මේක මෙහෙම දාන්න ඕනේ මම හිතන්නේ. හස්බන්ඩ් එක තමයි කතා. right. okay. මේක ප්‍රෙස් කරපුවම මේකෙන් ඔයාලට පේනවා බලන්න. ප්‍රෙස් කරපුවම මේකෙන් එනවා මේ ෂැම්පූ වලට මේක ඇතුළට දාන්න පුළුවන්. ඇරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේක ප්‍රෙස් කරපුවම හොදන්න පුළුවන්. මේක හොඳට හැන්ඩි. හොඳට හයියකුත් තියෙනවා. මේක එල්ලන්න කැල්ලකුත් තියෙනවා. ඒක ගත්තා උමනා වෙයි කියලා හිතන්නේ. පස්සේ ටයි ඇත්තේ. What is this? මේ මොකක්ද? What's that never? Stopping කපුමානේ. බයයි කපන්න සමහරලාට ප්‍රොඩක්ට් එකක්. නේ this is so sweet. මම හිතන්නේ මේක blush එක. මම blush එකක් order කරා. Wow. Anne, it has this one as well. Yeah, come. Wow, that is so cute. That is so cute and tiny. I don't know how to open this. Yeah, from this side. Why you not? Anne, that is so cute, huh? I'll paint Nanny. Mom paint Nanny. මේ තියෙන්නේ එකට ආපු බ්‍රෂ් එක. හැබැයි මේ බ්‍රෂ් එක ඕනෙම නැහැ. මේක නැතුවාට ඔයාගේ ළඟ තියෙන බ්‍රෂස් වලින් පුළුවන්. මේක හරි මේක මාර වටිනවා ඔයගලන්ට මේ අයිලෑෂස් වල මේ මේ අයිලිඩ් එකේ ඔයගලන්ට අයි ෂැඩෝස් ගන්නකොට මෙන්න මේකෙන් හොඳටම ගෑවෙනවා. ඊට පස්සේ මෙන්න මේක
මේක තමයි මේ ෂේඩ් එක මම ඕඩර් කරේ බලමු අපි පොඩ්ඩක්. පොඩ්ඩක් පෙට්ටිය තමයි. අනේ that is so cute. බලමු. පේනවද ඔයාලට මාව? හොඳට පිග්මන්ටඩ් මේක. yes. හොඳටම මේ හොඳ පිග්මන්ට් එකක් තියෙනවා. හරි හැන්ඩි. මම මේක ගත්තෙම වෙන මොකුත් නෙමෙයි. මගේ තියෙන ලොකු පැලට් එකක්. ලොකු මේකප් සෙට් එක. ලොකු කියන්නේ ඒක තරමක් ලොකුයි. ඉතින් ඒක තන තන හදිස්සියට යනකොට ගෙනියන්න බෑ. මම පොඩි පැලට් එකකුත් ගත්තා මේ මොනවාද අයි ෂැඩෝස් වලට. ඉතින් ඒත් එක්කම මේකත් පාවිච්චි කරන්න පුළුවන් මට බ්ලෂ් එක විදියට. මේකේ තව ෂේඩ්ස් 3ක් තිබ්බා. මම දාපු ෂේඩ් එක මට ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. I'm so satisfied with this. It's so cute and nice. And where is that? Yeah. Very cute. I'm so satisfied with this. වීඩියෝ එකේ අන්තිමේට කියන්න දෙයක් තියෙනවා. මම ඕඩර් කරගන්න ගිහිලා මට වෙච්ච දේවල් සහ මම මුණ දුන්න ගැටලුව සහ ඕඩර් කරද්දී ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ කොතනද කියන කාරණේ මම ඉස්සරහට කියන්න වීඩියෝ එකේදී. ඊට පස්සේ මෙන්න මේක මේක ඇවිල්ලා ළමයි මේ මල්ටි සර්ෆස් එක නිකන් බ්‍රෂස් කියන්නේ ක්ලීනර්ස් මල්ටි පර්පස් මල්ටි සර්ෆස් බ්‍රෂ් ක්ලීනින් බ්‍රෂස් වගේ කියන්න පුළුවන්. මේක එක එක සයිස් මම ඇදලා පෙන්නනොත් වැටෙයි. එක එක සයිස් වල තියෙනවා මේ එක එක ජාතිය බ්‍රෂස්. ඔයගලන්ට ඔය පොඩි පොඩි අහුමුළු එහෙම සුද්ධ කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ගාරාස් එකකින් මෙච්චර කාලෙ ඕඩර් කරගත්ත ඔය වගේ හෝම් ඩෙකෝර් සහ මේ වගේ එසෙන්ෂල්ස් තමයි හෝම් එසෙන්ෂල්ස් සහ ප්ලාන්ටර්ස් වගේ දේවල්. ෆස්ට් ටයිම් තමයි මම මේ මේකප් ඕඩර් කරගත්තේ. ඉතින් මේකත් හරියට යූස්ෆුල් වෙයි කියලා මම හිතනවා. මෙන්න මේක මට තිබුණේ නැහැ මේ අයිස් රෝලර් එකක්. මුණට මම නෝමල් අයිස් කියුබ්ස් අරගෙන තමයි දැන් මෙච්චර කාලයක්. ඊට පස්සේ ඒක මට කම්මැලි හින්දා කරගන්නත් බැරි වුණා. මේක ඇතුළට නැවිලා. නෑ ඕකේ ෆයින්. මෙන්න මෙහෙම දාලා මේක වහලා වතුර පුරවන්න ඕනේ. පුරවලා වහලා ඊට පස්සේ ඔයගලන්ට ෆ්‍රීසර් එකේ දාලා අයිස් කියුබ් එකක් ආවට පස්සේ මම ගා ගන්න තියෙන්නේ. ඒක ඇත්තටම හොඳ එකක්. මොකක්ද ඒකට කියන්නේ අයිස් කියුබ් ෆේෂියල් කියලා කියනවා. අයිස් තෙරපි කියලා කියනවා. එක එක දේවල් කියනවා. ඉතින් ඒක මූණට ගොඩක් හොඳයි කරන්න පුළුවන් නම්. ඔයගලන්ගේ ඔය ඒජින් ඉෂුස් තියෙනවා නම් රින්කල්ස් වගේ දේවල් තියෙනවා නම් ඒවට හොඳම විසඳුමක් තමයි මේ අයිස් කියුබ් වලින් වගේ අයිස් රෝලර් එකකින් වගේ මූණ මේ මසාජ් කරගන්න එක. ඉතින් මේකක් මට තිබුණ නැහැ. ඒ නිසා මම ගෙන්න ගත්තා. මේක තුනේ හරි අඩු ගාණක් සහ මේක සිලිකන්. ඒ ගානට වර්ත් අනිත් ඒවත් එක බලන්න. තව අයිටම්ස් දෙකක් තියෙනවා. මෙන්න මේක ළමයි මම ගෙන්න ගත්තේ. මම ෆේස් පැක් එක ගෙදර හදලා දානවානේ. මම ඒකත් කළා පෙන්නන දවසට. මම ෆේස් පැක් එක ගෙදර හදලා දානකොට මම ගෙදරදී තියෙන සාමාන්‍ය මගේ තියෙන මේකප් බ්‍රෂස් සහ මේ සාමාන්‍ය මගේ තියෙන බඩු මුට්ටු තමයි මම පාවිච්චි කරේ. හැබැයි මේ කිට් එක තිබුණා දාලා ගන්න. බලන්නකෝ මේකේ බ්‍රෂ් එක තියෙනවා. ඊට පස්සේ මේ පොඩි මෙෂරින් නිකන් පොඩි අර හැන්දක් වගේ එකක් තියෙනවා. මේකේ මුලම වලට මේක පේස්ට් එක හදා ගන්න. ඒක ගොඩාක් හයිය නෑ ඔයාලට පේනද? ලොකු හයිය නැහැ. උනාට මේ වැඩේට ඕකේ. ඒක නිසා මේක ගත්තා මම. හරිම ලේසි පහසුයි කියලා හිතනවා මගේ වැඩේට. මොකද ඒකටම ඩෙඩිකේටඩ් දෙයක් තිබුණා. මොකද ගෙදර තියෙන වාජන අරගෙන පාවිච්චි කරපුවම ඒක ආයෙ දෙයකට පාවිච්චි කරන්නත් බෑ. ඉතින් අපරාධිනේ ගෙදර තියෙන දෙයක් ඒකට විතරක් පාවිච්චි කරන එක. හොඳයි හම්බුණා. last but not least මම හිතන විදියට මේක තමයි මට most important එකක් වුණා තිබුණ දෙයක්. අන්තිමට ඉවරයි. මං දන්නවා මේක මොකක්ද කියලා.
beauty glazed මේක concealer එකක් හැබැයි මම මේක පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ color correct එකක් විදියට මොකද මගේ dark circles ගොඩක් තියෙනවා මම දැනටත් makeup එකක් දානකොට base එකෙන් පොඩක් orange color එකට හුරු base එකක් දාලා තමයි ඊට පස්සේ මගේ foundation එක දාගන්නේ මොකද හේතුව මේ dark circles highly pigmented මගේ මේ ඇස් වටේ ඉතින් ඒක නිසා මම හිතනවා මේකෙන් මට සහනයක් දී කියලා ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේකට හොඳ රිවිව්ස් තිබුණා ළමයි බලමු මං ඉල්ලපු එකම නෑ that's so cute මෙන්න තියෙනවා මේකේ මේ orange character එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ pigmented areas ඇවිලා purple සහ blackish වගේ තියෙනවා නම් orange color එකක් ඒක light නම් peach color එකක් සහ මේ reddish කියන්නේ රතු පාට අපිට පිම්පල් එකක් මොනවා හරි ආපු දෙයක් තියෙනවා නම් ඒක මේ null කරන්න ඒක නැත්නම් neutralize කරන්න මේ green තමයි use කරන්නේ. ඉතින් මේකේ මට මතකයි shades දෙකකින් දෙකක් තිබුණා. කියන්නේ තුනක් තියෙනවනේ මෙතන colors. ඒ වගේ තව shades වෙනම concealer shades වෙනම තිබුණා. ඉතින් මම මේක order කරගත්තේ. බලමු. මේකේ concealer එක නම් මගේ මේ color එක නම් මට concealer එකක් විදිහට use කරන්න බැරි වෙයි. sure නැහැ. මොකද මේ color එක පොඩ්ඩක් මගේ මේ පැත්තේ තියෙන ඒවට වැඩිය dark. ඒක නිසා I'm not sure. හැබැයි මේ දෙක නම් most probably පාවිච්චි කරන්න especially මේක. අපි බලමු පොඩ්ඩක්. wow. so creamy. පොඩි pinkish ගතියක් තියෙනවා that I don't like but we'll see අපි makeup එකක් කරලාම බලමු පොඩ්ඩක් මම හරියට පේන්නේ නැති වෙයි I think ඔන්න ඔය ටික තමයි මම order කරගත්තේ items 12ක් තිබ්බා පාඩු නැහැ මට ලංකාවේ මුදලින් ඒගොල්ලන් කන්වර්ට් කරලා තිබුණේ කීයෙන්ද දන්නේ නැහැ හැබැයි මම දැක්ක මේගොල්ලන්ගේ තියෙන වාසියක් තියෙනවා. ඔයගලන්ට ඩිලිවරි එක පමා වුණොත් එහෙම එක දවසකට ඩොලර් එකක් ක්‍රෙඩිට් ඔයාලට ගන්න පුළුවන්. ඒ ක්‍රෙඩිට් ඔයගලන්ට පර්චේස් කරද්දී ආයි රීපර්චේස් කරද්දී යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලන් කියලා දෙන ගලන් රිටර්න් පොලිසි එකේදී දවස් 15ක් ඇතුළත ආවේ නැති වුණත් ඔයගලන්ට ඒකත් ක්ලේම් කරන්න පුළුවන් සහ එම නෝ ෂෝ කියලා එහෙම තියෙනවා කීපයක්ම තියෙනවා සහ ඒගොල්ලෝ ස්ට්‍රික්ට්ලි ඇඩ්වයිස් කරනවා ඩිලිවරි ෆී එකක් ඒගොල්ලෝ කොහොමවත් ගන්නෙ නැහැ ඒක නිසා කවුරුහරි කුරියර් එකකින් හරි එහෙම නැත්නම් වෙනත් මොකකින් හරි කතා කරලා හරි SMS එකක් එවලා හරි ඔයගලන්ට යම්කිසි පේමන්ට් එකක් කරන්න කිව්වොත් ඒක කරන්න එපා සහ යාළුව කන්ටැක්ට් කරන්න කියලා ඒත් එකම තමයි ඒගොල්ලන්ගේ ඒ රිටර්න් පොලිසි එකේදී කියනවා ඔයගලන්ගේ ඩිෆෙක්ටිව් අයිටම් එකක් තිබිලා හරි වැරදි අයිටම් එකක් තිබිලා හරි ඔයගොල්ලෝ රිටර්න් කරත් සමහර විට ඒගොල්ලෝ රිටර්න් ඕගලන්ට ආපු අයිටම් එක ආයි රිටර්න් කරන්න ඕනෙත් නෑ ඒගොල්ලෝ ඒකට ඒ වෙච්ච ඩැමේජ් එකට හරි ස්පෙෂලි ඩැමේජ් වෙලා තිබුණත් ඒගොල්ලෝ ඒක ඔයාලට ක්ලේම් කරනවා ඔයගලන්ට දෙනවා අයිම ඒ බඩුව ඔයාලට ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ එවනවා කියලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. සහ මම තාම යාළුව කන්ටැක්ට් කරගෙන නැති නිසා කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි ට්‍රැකින් සිස්ටම් එක මාරම ෂෝක්. ඔයාලගේ ඊමේල් එකේ ඒගොල්ලන් අප්ඩේට් කරනවා. සහ ඔයාට වෙනම ඇප් එකේ ට්‍රැක් කරගන්න පුළුවන්. ඒක හරියටම හරිය 100ක් නිවැරදි. දාරාස් එකේ මම දැක්ක ලොකුම ප්‍රශ්නේ මම ඇත්තටම කියනවා නම් නැවැත්තුව දාරාස් එකෙන් ඕඩර් කරන එක හේතුව ඒගොල්ලන්ගේ කමියුනිකේෂන් නම් 0. මොකද අර බොට් කෙනෙක් එක්ක තියෙන්නේ බොට්ගෙන් අහුවට බොට් කියන්නේ වෙනම කතන්දරයක්. ඊට පස්සේ මම කොහොම හරි try කරලා ඒගොල්ලන්ගේ ඉන්න ඒ කස්ටමර් කෙයාර් එකේ ඉන්න කෙනෙක් එක්ක chat එකට ගත්තට ඒ මනසට කියන සිංහල තේරෙන එකපාරක්
මගේ අයිටම් එකක් ඩිලිවර් කරා කියලා පෙන්නනවා. ඇත්තටම ඩිලිවර් වෙලා නැහැ. ඒක එකක් හෝල්ඩ් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ සිස්ටම් එකෙන් හෝල්ඩ් කරගෙන ආයි දවසක් බලද්දී ඩිලිවරි කරන කෙනෙක් කුරියර් කරන කට්ටිය සමහරව ඉන්නවා හරිය හොඳයි. නමුත් කුරියර් කරන කට්ටිය එක අයිටම් එකක් මට පෙන්නනවා ඒගොල්ලෝ ඇවිල්ලා හැරලා ගියා කියලා. හැබැයි කවුරුත් කෝල් කරේවත් ගෙදරට ආවෙවත් නැහැ. මට 100% ෂුවර් එහෙම ආවේ නැහැ. පස්සේ මගේ ඇලන්තර එන නිසා මගේ හස්බන්ඩ් මගදී දැකලා තිබ්බා ඒ කෙනා ඩිලිවර් කරන්න ආපු කෙනා දවස් දවසක් එයා බයික් එක අයිනේ නවත්තගෙන ඉන්නවා. එයා එන්නේ නැතුව තමයි එයා ඩිලිවර් කරන්න ඇටෙම්ප්ට් කරා. මම ගෙදර නැහැ. මම එයාට ඇටෙම්ප්ට් කරා. ඒක දෙන්න බැරි වුණා කියලා එයා දෙපාරක් ඒ වැඩේ කරා. අතර මම හරියටම මේ ඩිසපොයින්ට් වුණා ඒගොල්ලෝගේ සර්විස් එකත් එක්ක. ඊට පස්සේ මම කතා කරලා පොඩ්ඩක් අර දන්න කියන තව කුරියර් එක ගේන තව කෙනෙකුට කතා කරලා තමයි ඒ ප්‍රශ්න ටික විසඳගත්තේ. ඉතින් ඒ වගේ වැඩක් කරනවා. ඒක හරියම නරක වැඩක්. මේගොල්ලෝ නම් CPEX කියලා තමයි කුරියර් සර්විස් එක. උදේ මට කතා කරලා ඉවර වෙලා කිව්වා මේ ටයිම් එකට එවනවා කියලා. ඒ විදිහට මේ වෙලා තිබුණා. ඉතින් ඒක තියෙනවා. සහ දාරාසිකේ මම මේ දෙක කම්පෙයාර් කරන්න මොකද මම නිතරම ගනුදෙනු කරන දෙක නිසා දාරාසිකට වැඩිය ලොකු රේන්ජ් එකක් තියෙනවා මේගොල්ලෝගේ සහ ලොකු ඔෆර්ස් ගොඩක් යනවා. මේගොල්ලෝගේ ලයිට්නින් ඩීල්ස් කියලා මේගොල්ලෝගේ තියෙනවා. ඒ කියන්නේ ටෙමුලගේ තියෙනවා ලයිට්නින් ඩීල්ස් ලයිට්නින් ඩීල්ස් ටෙමුලගේ තියෙනවා. හැබැයි ඒකේ ඔයාලට ලයිට්නින් ඩීල්ස් ඕනම ප්‍රමාණයක් ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි දාරාසකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට ලයිට්නින් ඩීල්ස් කියලා තිබුණාට ඒ ලයිට්නින් ඩීල් එකක් ඇප්ලයි කරන්න පුළුවන් එක අයිටම් එකකට විතරයි. ලයිට්නින් ඩීල්ස් තියෙන වෙනත් ලයිට්නින් ඩීල්ස් තියෙන වෙන වෙන ඒවත් ගන්න බෑ. ඒක එකක්. සහ මේ ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් කැටගරි වෙනස්. එතකොට ඔයාලට සමහරට ඔයා choice කියන අපි තුන් උදාහරණයකට choice කියන කැටගරියෙන් ප්‍රොඩක්ට්ස් තුනක් අරගෙන ඩිලිවරි ෆ්‍රී කරගත්තට ඔයා ලයිට්නින් ඩීල්ස් කියන කැටගරි එකට ගියාට පස්සේ ඔයාලට ලයිට්නින් ඩීල්ස් ඒ කියන්නේ එක කැටගරි එකක් තියෙනවා. ඒකේ ලයිට්නින් ඩීල්ස් වැඩිපුර තියෙනවා. ලයිට්නින් ඩීල්ස් නැතිව හොයා ගන්නත් නෑ. ලයිට්නින් ඩීල්ස් තියෙනවා එකයි දාන්න පුළුවන්. එකක් එක වෙනත් ඒවා දාන්න ඉතින් මට අවශ්‍ය දේන ඔයා ගන්න. එතකොට ඔයාලට ඩිලිවරි charge එකක් ඇඩ් වෙනවා. මේ ඩිලිවරි charge එකක් ඇඩ් වෙන අවස්ථා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඔයා වෙනමම සිංගල් ආදියක් මොන හරි ඕඩර් කරගන්නවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර ඔයගොල්ලෝ අර බල්ක් එකක් ඕඩර් කරගන්නවා නම් එතන පොඩි කලන්දරයක් තියෙනවා. සහ දාරාසිකේ තියෙන ප්‍රශ්නයක් තමයි පස්සේ ඔයගොල්ලෝ බල්ක් ඕඩර් කරපුවාම ඒ කියන්නේ අයිටම්ස් 6ක් 7ක් එකට ඕඩර් කරපුවාම ප්‍රොඩක්ට් එකට තමයි ඒගොල්ලෝ ඩිලිවර් කරන්නේ. මම දන්නේ අනිත් අයට තේරුම්ද කියලා. මම දැන් මම ඒකට ෆේස් කරා. ඒක මහා කරදරයක්. ඒ කියන්නේ ඔයා ඕඩර් එක දාන්නේ එකට අයිටම් මේ වගේ මේ 12ක් එකට දැම්මා වගේ අයිටම්ස් 5ක් එකට දානවා. නමුත් ඔයාලට එන්නේ මේ එකක් දෙකක් දවසකට එකක් ගානේ. ඉතින් ඒක හරි කරදරයක්. කවුරු හරි ඔයාලා නිතරම තියලා තියන්න ඕනේ ඒක රිසීව් කරන්න. නැත්නම් ඇටෙම්ප්ස් 3යි තියෙන්නේ. ඒගොල්ලෝ 3 පාරක් ඇටෙම්ප්ට් කරා නම් ඒකට අපි රෙස්පොන්ඩ් කරේ නැතුව හරි අපි හිටියේ නැහැ කියලා හරි ඒගොල්ලෝ දාගත්තොත් ඒගොල්ලන්ගේ ඇප් එක අප්ඩේට් කරගත්තොත් එහෙම අපිට මේ ඒ ප්‍රොඩක්ට් එක හම්බ වෙන්නේ නැහැ. හැබැයි දාරාසිකේ තියෙන වාසිය තමයි COD පුළුවන්. ටෙමෝ එකේ COD බෑ. සහ ටෙමෝ එකේ ඔයා මිනිමම් ඕඩර් වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා එක දවසට වෙනස් වෙනවා. 2900 ගාණක් තමයි මේ මිනිමම් ගාණ. ඔයා ඔයාගේ ඕඩර් එකේ වැලියු එක 2900කට වැඩි වෙන්න ඕන. ඒක එක ගණන් එක දවසට වෙනස් වෙනවා. 2947 වෙනවා 51 වෙනවා ඔය වගේ කැඩිච්ච ගාණක්. සහ ඒකේ තියෙන ලොකුම ඉෂුව එකක් විදිහට මම දැක්කේ මේගොල්ලන්ගේ OTP කෝඩ් එකක් ඔයාලගේ ෆෝන් එකට එන්නේ නැහැ. දැන් වෙච්ච දේ කියන්නම් මම ඉස්සෙල්ලාම මම අපේ ලංකාවේ තියෙන රාජ්‍ය බැංකුවක shopping debit card එකක් පාවිච්චි කරේ. වෙනදටත් පාවිච්චි කරන්නේ ඒකයි. නමුත් මේක USD payment එකක් නිසා ඒගොල්ලන්ට මම ඕඩර් එක ප්ලේස් කරලා පේමන්ට් එක කරාට පස්සේ මට ආව පේමන්ට් එක උනේ නැහැ කියලා. හෝල්ඩ් වෙලා තියෙනවා. නමුත් charge උනේ නැහැ පේමන්ට් එක උනේ නැහැ කියලා. ඊට පස්සේ මම බොහෝම අමාරුවෙන් ඒ කිව්ව රාජ්‍ය බැංකුවට කෝල් කරලා විස්තරය අහගද්දී ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන් අපි USD payment එකක් කරනවා නම් අපි ස්පෙෂල් e-commerce access එකක් ගන්න ඕනේ කියලා. ඒකට වෙනම ෆෝම් එකක් තියෙනවලු ෆිල් කරන්න. sorry වෙනම ෆෝම් එකක් තියෙනවලු ෆිල් කරන්න. ඉතින් ඒක නිසා මට ඒ කාඩ් එකෙන් කරන්න බැරි වුණා. ඒක නිසා මම ඊට පස්සේ මගේ ළඟ තිබුණු ඉන්ටර්නැෂනල් ඒ කාඩ් එකේ ගහලා තියෙන ATM කාඩ් එකේ ඩෙබිට් කාඩ් එකේ ඉන්ටර්නැෂනල් shopping debit card කියලා එහෙම ගහලා තියෙන
පුද්ගලික බැංකුවක කාඩ් එකක් පාවිච්චි කරලා තමයි මම මේ පේමන්ට් එක කරේ. ඒ පේමන්ට් එක කරනකොට මම නෝට් කරගත්තු දෙයක් තමයි මට OTP එකක් ඇවිල්ලා ඒගොල්ලෝ මගේ පේමන්ට් එක මේ ඕතරයිස් කරගත්තේ නැහැ මගේ බැංකුව හරහා හෝ මං හරහා ඒක ඕතරයිස් කරගත්තේ නැහැ. මම දන්නේ නැහැ ඒකේ මෙකැනිසම් එක මොකක්ද කියන්න. හැබැයි OTP කෝඩ් එකක් උනේ නැහැ පේමන්ට් එක ටක් ගාලා ගියා. ඉතින් ඒතර පොඩි රිස්ක් එකක් තියෙනවා. මගේ කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් මම මේ වීඩියෝ එකේ කියලා තියෙන වියදම් කළමනාකරණය කරගන්න හැටි. ඒකෙදි මම ওই කාඩ් පේමන්ට්ස් ගැන කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට ඔයගොල්ලෝ ඔන්ලයින් පර්චේසින්ග්ස් වලට වගේ දේවල් වලට ඔයගොල්ලන්ගේ කාඩ්ස් පාවිච්චි කරනවා නම් ඩෙබිට් කාඩ්ස් හෝ ක්‍රෙඩිට් කාඩ් නම් කරන්න දෙයක් නැහැ. නමුත් ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් account එකක සල්ලි අඩුවෙන් තියෙන account එක කියන්නේ transaction value එක අඩු account එකක් පාවිච්චි කරන්න ඔයගොල්ලන්ගේ මේ online purchasing වලට. ඉතින් ඒක මම ඒකයි කිව්වේ මේ වගේ තැන් වල ප්‍රශ්න තියෙනවා. දාරාස් එකේම ප්‍රශ්නයක් නෑ. දාරාස් එකේ තියෙන ප්‍රශ්න තමයි එකක් ඒක LKR වලින් ගනුදෙනු වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් කරන්සි එක. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. සහ ඊට අමතරව තියෙන දේ තමයි ඒගොල්ලෝගේ one time අපි කියන්නේ සේව් කරොත් නම් ඒගොල්ලෝ OTP එක අහන්නේ නැහැ. නිකම්ම පේමන්ට් එක යනවා. හැබැයි ඔය සේව් කරන්න නැතුව කාඩ් ඩීටේල්ස් සේව් කරන්න නැතුව තිබ්බොත් එයා always OTP එක අහලා ඔයාගෙන් ඒ පේමන්ට් එක මේ ඔතොරයිස් කරගන්නවා, ඔතෙන්ටිකේට් කරගන්නවා. ඉතින් ඒක වාසියක්. ඉතින් රේන්ජ් එක අඩුයි මං කිව්වා වගේ දානස් එකේ මේක එහෙම නැහැ. ඉතින් මේක හොඳ අලුත් අත්දැකීමක්. ඇත්තට මේක ඇතුළට ගියාම පිස්සු හැදෙනවා. අර මොකද්ද කියන්නේ මේ මොකක් හරි දෙයකට ඇබ්බැහි වුණා වගේ වෙනවා. ඉතින් ඒ වුණාට මං අර කිව්වා වගේ මං මගේ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින්ස් තියාගන්න ඕන නිසා මම මාසෙකට මගේ ඒ දේවල් වලට වියදම් කරන ගාණක් තියෙනවා. ඒ ගාණෙන් එහාට මං වියදම් කරන්නේ නැහැ. ඒක නිසාම ඉතින් පොඩි වාරණ නියෝගයක් මම මටම දාගෙන කාට් එකේ දාගෙන ඉන්නවා අපි සාමාන්‍යයෙන් කරන දේවල් අනුව. ඉතින් ওই ටික තමයි මට ඔයගලන්ට පෙන්නන්න ඕන උනේ. මං ආයි ඕඩර් එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. ආවට පස්සේ මම ෂෝට් වීඩියෝ එකක් through හරි ඔයගලන්ට ඒ හෝල් එකත් අරගෙන එන්න shopping hall එක. එහෙනම් ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. සහ ඔයගලන්ට මොන හරි ගැටලුවක් මොන හරි මේක සම්බන්ධව තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි. බයි. ගිහින් එන්න අනිත් වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.